ධර්මයෙන් තොර වුණොත් ධර්මයෙන් බැහැර වුණොත් පින්වත්නි සසර කොහෙන් නැවත අපි මතුවේයිද දන්නේ නැහැ. තවත් සමහර වෙලාවට ලෝකෙ දිහා බලාගෙන කල්පනා කරන අපේ මිනිස්සු කොච්චර පව් කරනවද? අපිට හැමතිස්සෙම පෙවුනේ අනුන්ගේ අඩුපාඩුවනේ. අර ලස්සන කවියක් තියෙනවානේ සුභාසිතේ. නොමින් ලොව සියලු දේ දක්නා ඇසට තමන් සැටි මදක්වත් නොපෙනෙන ලෙසට. අනුන් දොස් දකිති අනුවන දන කපට එමෙන් සිය නුගුණ නොදකිති නියම කොට. අහලා තියෙනවා. නොමින් ලොව සියලු දේ දක්නා ඇසට අඩුවක් නැතුව ලෝකේ තියෙන ඔක්කොම ඒවා පේන එක තමයි අපේ ඇස් දෙක. නේ? දැන් ඔය ඇත්තෝ ඔය ඇස් දෙකෙන් බලනවනේ ලෝකෙ. දැන් මම මෙතන ඉඳගත්තාම මට ඔය ඇත්ත ඔක්කොම පේනවනේ. මට කියන්න පුළුවන් එයා සුදුයි, මෙයා කළුයි, අරයා මහතයි, මෙයා කෙට්ටුයි. කියන්න පුළුවන්ද බැරිද? කිසිම අඩුවක් නැතුව පේන. මට පේන්නේ නැති එකම මූණත් ආඩුව මගේ එක. නේ? ඒක බලන්න නම් මං කන්නඩියක් ඉස්සරහට ගිහිල්ලා හිට ගන්න ඕන. අන්න මිනිසුන්ගේ ස්වභාවය ලෝකේ ඔක්කොගෙම අඩුපාඩු පේනවා. දැන් ඔය ඇත්තන්ට එහෙමනේ අල්ලපු ගෙදර එක්කෙනාගේ අඩුපාඩුවක් පේනවා, නෑයන්ගේ අඩුපාඩුවක් පේනවා, පන්සලේ හාමුදුරන්ගේ අඩුපාඩුවක් පේනවා, රටේ මිනිසුන්ගේ අඩුපාඩු. ඔය ඇත්තන්ගේ අඩුපාඩුව පේන්නේ නැහැ. ලෝකෙ දිහා බුද්ධිමත්ව බලන මිනිහා පින්වත්නි සසර ගැන දකින්නේ අවබෝධයෙන්. එයා හැමෝගෙම ජීවිත දිහා බලාගෙන ඒක තමන්ගේ කරගෙන තමන්ගේ ඇසින් දකින්න පුරුදු වෙනවා. නේ? කවුරු හරි මිනිහෙට වරදිද්දී එයා කල්පනා කරන සසරේ හැටි අපිට කී වතාවක් සසරේ වරදින්න නැද්ද? බෞද්ධයා කියන්නේ එහෙම බුද්ධිමතෙක්. දැන් කන්දක් කඩාගෙන ගිහිල්ලා ගම් වතුරට අහුවෙලා මිනිස්සු මරනවා. අනේ අපෝයි වෙච්ච විනාශය කියන කෙනා නෙමෙයි බෞද්ධයා. බෞද්ධයා කියන්නේ අඬන කෙනෙක් නෙවෙයි. බෞද්ධයා ටක් ගාලා එන්න ඕනේ අවබෝධයට. මොකක්ද අවබෝධය? අපිත් මේ සසරේ කී වතාවක් ගම් වතුරට අහුවෙලා විනාශ වෙලා ඇද්ද? අපිත් කී වතාවක් කඳු කඩාගෙන ගිහිල්ලා පස් වලට යට වෙලා මැරිලා ඇද්ද? තාම මේ සසරෙන් අපි ගැලවුනේ නෑ. මේ ජීවත් වෙන අපි ඊළඟ ආත්ම භාවයෙන් මැරිලා ගිහිල්ලා කොහේ හරි දුප්පත් ගෙදරක පස් කන්දක් යට ඉපදුනා නම් අපේ උරුමයත් ඒකම තමයි. නිසා මතක තියාගන්න අද ඔබ ගෙයි මිදුලට ආවම ගහලා එළෝන බැල්ලියකගෙම කුසේ ඊළඟ භවයේ බලු කුක්ෙක් වෙලා ඔබ ඉපදෙන්න පුළුවන්. ඔබ පයින් ගහපු පොළු වලින් ගහපු ගහලා එළවපු ඒ බැල්ලියගෙම තම්පුඩුවල එල්ලීලා කිරිඋරා බොණ්ඩ වෙයි. සසරේ ස්වභාවය ඒකයි. අද ඔබ ගිහිල්ලා කොහේ හරි ගහක තියෙන කූඩුවක් ඇදලා බිමට දාද්දි කූඩු කඩලා විනාශ හිතනද ඊළඟ භවයේ ඒ කූඩුවේම ඒ කිරිල්ලියක